ඔන්න මේ වීඩියෝ එක නම් මිස් කරගන්න එපා. බලන්න ඉදි මුල් අද්දන ඇන්තූරියම් වගාකරුවන්ගේ නැතුවම බැරි ඇන්තූරියම් පැලෑටි උත්තේජකයක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ පැලෑටි උත්තේජකය ඇන්තූරියම් පැලවලට එකතු කරොත් කඳ පැලවල ඉක්මනට මුල් අද්දව ගන්න පුළුවන්. ඒ වගේම මුල් එකක් දෙකක් වගේ තියෙන මෙන්න මේ වගේ චූටි ඇන්තූරියම් පැලවල වැඩි මුල් ප්‍රමාණයක් අද්දව ගන්න පුළුවන් වගේම මෙන්න මේ වගේ චූටි ඇන්තූරියම් පැල ඉක්මනට ලොකු කරගන්න පුළුවන්. ඉතින් ඇන්තූරියම් පැල තවානවල පොහොරවලට අමතරව විශේෂයෙන්ම භාවිතා කරන ප්ලාන්ට් ස්ටිමියුලන්ට් එකක් එහෙමත් නැත්නම් පැලෑටි උත්තේජකයක් ගැන තමයි මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මට කියන්න අමතක වුණු දෙයක් තමයි මේ පැලෑටි උත්තේජකය ඔයා සාමාන්‍ය වර්ධන අවධියේ පැලවලට දැම්මොත් පොහොට්ටු ප්‍රමාණය කලින්ට වඩා දෙගුණ කරගන්නත් පුළුවන්. හොඳයි ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මොකද ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ එකම රෝස පැලේ පාට වර්ග කීපයකින් රෝස අතු සහ මල් බද්ධ කරගන්න පුළුවන් රෝස අතු බද්ධ කරන සාර්ථකම ක්‍රමයක් ගැන. ඉතින් ඒ වීඩියෝ එක මම ලබන සතියේ දානවා. ඉතින් මේ වීඩියෝ එකට වැටෙන වැඩිම ලයික් සහ කමෙන්ට්ස් ප්‍රමාණය බලලා තමයි මම මේ වීඩියෝ එක ලබන සතියේ channel එකට අප්ලෝඩ් කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න රෝසාතු බද්දේ වීඩියෝ එක ලබන සතියේ ඕන කියලා. ඒ වීඩියෝ එක channel එකට දාපු ගමන් මොහොත බලන්න පුළුවන්. දැම්ම අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න. එහෙනම් ඉතින් මේ මතක් කිරීමත් එක්ක අද අපි යමු අපේ අලුත් වීඩියෝ එකට. ඉතින් මට මේ ගැන දැනගන්න ලැබුණේ ඇන්තූරියම් පැලතවානක් කරගෙන යන මගේ යාළුවෙක්ගෙන්. ඉතින් එයා කියපු විදිහට මම මේක සති 3ක් වගේ කාලයක් මෙන්න මේ වගේ පුංචි ඇන්තූරියම් පැලවල මුල් අද්දව ගන්න වගේම මෙන්න මේ වගේ කඳ පැල ඉක්මනටම පැල කරගන්න. ඒ කියන්නේ මුල් අද්දව ගන්න එකතු කළේ මෙන්න මේ ප්ලාන්ට් ස්ටිමියුලන්ට් එක. ඉතින් මේක පැලෑටි උත්තේජකයක්. මේක ඇටොමික්ස් කියන පැලෑටි උත්තේජකය. ඔයාට පුළුවන් මේක පොහොර බඩු කඩවල් වලින් මිලදී ගන්න. මහා ලොකු ප්‍රමාණයක් වෙන්නෙත් නැහැ. පොහොර වලට වඩා මිලෙන් ගොඩක් අඩුයි. ඉතින් මේ පැලෑටි උත්තේජකය එකතු කරලා පුංචි ඇන්තූරියම් පැල ලොකු කරගන්න පුළුවන් වුණා විතරක් නෙවෙයි ඇන්තූරියම් පැලවල පොහොට්ටු ප්‍රමාණයත් වැඩි වුණා. ඉතින් ඔයාට වෙළඳපොලේ මේ පැලෑටි උත්තේජකය ඇටොමික්ස් කියන නමින් සහ ඇටොනික් කියන නමිනුත් වෙළඳපොලේ ගන්න තියෙනවා. ඉතින් මේ දෙවර්ගෙන් එකක් ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ පැලවලට. හැබැයි මේ ඇටොනික් සහ ඇටොමික්ස් කියන මේ පැලෑටි උත්තේජකයන් දෙක භාවිතා කරන්න ඕනි හරිම පිළිවෙලක් තියෙනවා. මොකද මේක පැලෑටි උත්තේජකයක්. ඉතින් අපි ඇන්තූරියම් පැලවලට එකතු කිරීමේදී ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. ඉතින් මේක භාවිතා කරන්න ඕනි පිළිවෙලත් මම මේ වීඩියෝ එකේදීම ඔයාලට කියලා දෙන්නම්. කොහොමද මේ ඇටොනික් කියන පැලෑටි උත්තේජකයෙන් ඉක්මනට පැල ලොකු වෙන්නේ? ඉක්මනට මේ විදියට පැලේ කිරිමුල් ප්‍රමාණය වැඩි වෙන්නේ. මේකේ නයිට්‍රජන් ඉහළ ප්‍රතිශතයක් තියෙනවා. ඉතින් මේක නිසා තමයි මේ පුංචි පැල ඉක්මනට ලොකු වෙන්නේ. ඒ වගේම තමයි ඔයාට මේ ඇටොනික් කියන උත්තේජකය ඔයාට පාවිච්චි කරන්න පුළුවන් හට ගැනීම වේගවත් කරගන්න. ඉතින් ඒ සඳහා ගොඩක්ම ගැලපෙන්නේ මධ්‍යම වර්ධන අවධියේ. ඒ කියන්නේ මල් හට ගන්න ඔන්න මෙන්න වගේ තියෙන පැලවලට විතරයි. මේක දැනටමත් මල් තියෙන පැලවලට සුදුසු වෙන්නේ නැහැ. ඉතින් මල් හට ගන්න අවධියේ තියෙන පැලවලට තමයි මේ ඇටොනික් කියන පැලෑටි උත්තේජකය පාවිච්චි කරන්න පුළුවන් මල් හට ගැනීම වේගවත් කරන්න. අපි දැන් බලමු පොහොර වලට වඩා මොකද්ද මේ ඇටොමික්ස් වල තියෙන විශේෂත්වය කියලා. සාමාන්‍යයෙන් අපි ඇන්තූරියම් වලට දාන්නේ ඔස්මොකෝට්නේ. හැබැයි මේ ඇටොමික්ස් එකේ තියෙන විශේෂත්වය තමයි මුල් හැදෙන එක හරිම ඉක්මනින් වේගවත් කරනවා. මොකද මේක උත්තේජකයක්. ඒ වගේම තමයි පැලේ වර්ධනය කලින්ට වඩා දෙගුණ කරනවා. ඒ වගේම තමයි විශාල මල් ප්‍රමාණයක් ඔයාට ගන්න පුළුවන් වගේම ඒ මල් වල ප්‍රමාණයත් ගොඩක් විශාල කරනවා. අපිට ගොඩාක්ම තියෙන ප්‍රශ්නයක් තමයි මේ කඳ පැල ඉක්මනට ලොකු කරගන්න බැරි එක. මොකද කඳ පැලවල මුල් හට ගන්න එක ගොඩක් අඩුවෙන් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඉක්මනට මුල් හට ගැනීම වේගවත් වෙනවා සාමාන්‍ය පොහොරකට වඩා මේ පැලෑටි උත්තේජකය කඳ පැලවලට භාවිතා කරොත්. පොඩි ඇන්තූරියම් පැලවලට මේ පැලෑටි උත්තේජකය දානවා නම් අනිවාර්යෙන්ම හොඳ වගා මාධ්‍යයක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපි ගොඩාක් දෙනෙක් දන්න විදියට ලොකු පොල්ලෙලි කෑලි, ගඩොල්, උළු කැට ඔය විදියට දාලා කවදාවත්
මේ වගේ පුංචි ඇන්තූරියම් පැල මොන පැලෑටි උත්තේජකයේ දැම්මත් මොන පොහොර වර්ග දැම්මත් ඉක්මනට ලොකු කරගන්න බෑ. මොකද වගා මාධ්‍ය සැහැල්ලු වෙන තරමට තමයි අපි එකතු කරන පැලෑටි උත්තේජක පොහොර වර්ග ඉක්මනින් උරාගන්නේ. ඉතින් මේ සඳහා මම ඔයාලට කියලා දුන්නා කලින් වීඩියෝ එකේ පුංචි ඇන්තූරියම් පැලවලට සුදුසුම වගා මාධ්‍ය සකස් කරගන්න විදිහ. ඉතින් ඒකේ මම ගෙදරදිම හදාගන්න පුළුවන් පොහොර එකක් එක්ක තමයි මම ඒ වගා මාධ්‍ය හැදුවේ. ඉතින් ඒක ඇත්තටම සාර්ථක ක්‍රමයක්. පුංචි ඇන්තූරියම් පැල ඉක්මනට ලොකු කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ සැහැල්ලු වගා මාධ්‍යයක් එකතු කරපු පුංචි ඇන්තූරියම් පැලයකට මේ පැලෑටි උත්තේජක එකතු කරොත් ඔයාට අනිවාර්යෙන්ම හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේ ඇටොමික්ස් එහෙමත් නැත්නම් ඇටොනික් මේ වර්ග දෙකෙන් එකක් කොහොමද අපි පැලවලට එකතු කරන්නේ කියලා. වතුර ලීටර් 5කට මේ ඇටොමික්ස් කියන දියරය මිලිලිටර් 3ක් කලවම් කරලා ඒ දියරය ඔයාට පුළුවන් මෙන්න මේ ඇන්තූරියම් පැලවල මුල් හොඳින් තෙමෙන විදියට ඒ වගේම තමයි මීඩියා එක හොඳින් තෙමෙන විදියට සහ ඇන්තූරියම් කොළවලට සහ දළු වලට හොඳින් ස්ප්‍රේ වෙන විදියට මේ දියරය ස්ප්‍රේ කරගන්න පුළුවන් සම්පූර්ණ පැලයට. ඉතින් මේ ඇටොමික්ස් කියන දියර උත්තේජකය ඔයාට පාවිච්චි කරන්න පුළුවන් සතියකට එක සැරයක්. මේක ඔයාට මාසෙකට දවස් 4ක් පාවිච්චි කරා නම් ඔයාට හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඇටොමික්ස් එක ඔයාට පාවිච්චි කරන්න බෑ සවස් වරුවේ. අපිට හිතන වෙලාවට පාවිච්චි කරන්න බෑ. මේකට වෙලාවක් තියෙනවා. ඒ තමයි උදේ කාලය. උදේ කාලයේ 9ත් 10ත් අතර කාලයේදී තමයි අනිවාර්යෙන්ම මේ ඇටොමික්ස් කියන පැලෑටි උත්තේජකය පැලවලට ස්ප්‍රේ කරන්න ඕන. මොකද 9ත් 10ත් අතරදී තමයි පැලවල පෝටිකා විවර වෙන්නේ. ඉතින් අන්න ඒ කාලයේදී අපි මේ වගේ පැලෑටි උත්තේජකයක් පැලවලට ස්ප්‍රේ කරනවා නම් ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. ඊළඟ රහස තමයි මෙන්න මේ ඇල්බර්ට් සොලියුෂන් කියන්නේ. ගොඩක් අය මේ ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරන හේතුව දන්නේ නැහැ. ඉතින් මේ ඇල්බර්ට් සොලියුෂන් වලින් ගොඩාක් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන් ඇන්තූරියම් පැලවලට. විශේෂයෙන්ම පුංචි ඇන්තූරියම් පැල ඉක්මනට ලොකු කරගන්න, මල් එන්නෙම නැති පැලවලට මල් ඉක්මනට හට ගන්න මේ ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරන්න පුළුවන් පුංචි පැලවලට. ඉතින් මේ ඇල්බර්ට් සොලියුෂන් යෝගට් හැඳි භාගයක් වතුර ලීටර් 1කට කලවම් කරලා ඔයාට පුළුවන් සතියකට සැරයක් පැලවලට ස්ප්‍රේ කරන්න. ඉතින් මෙතනදි මතක තියාගන්න ඔයා ඇටොනික් හරි ඇටොමික්ස් හරි මෙන්න මේ පැලෑටි උත්තේජකයන් දෙකෙන් එකක් පාවිච්චි කරනවා නම් ඇල්බර්ට් සොලියුෂන් පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ ඇටොමික්ස් කියන උත්තේජකය සහ මේ ඇටොනික් කියන උත්තේජකයන් දෙක පොහොර බඩු කඩවල් වලින් ගන්න පුළුවන්. ඉතින් එහෙම හොයාගන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් අපෙන් මිලදී ගන්න මෙන්න මේ WhatsApp නම්බර් එකෙන් ඔයාලට පුළුවන් මේ පැලෑටි උත්තේජකයන් දෙකෙන් එකක් අපෙන් මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් අපේ මෙන්න මේ විසිතුරු මල් වගාව ගැන e-book එකත් මිලදී ගන්න. ඔන්න මේ ප්ලාන්ට් ස්ටිමියුලන්ට් පාවිච්චි කරලා ඔයාගේ චූටි ඇන්තූරියම් පැල ඉක්මනට ලොකු කරගන්න වගේම ඇන්තූරියම් පැල තව තවත් බෝ කරගන්නත් ඔයාට හැකියාව තියෙනවා. ඉතින් වීඩියෝ එකෙන් ඔයා දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව අපේ channel එක subscribe කරලා ළඟ තියෙන bell icon එක click කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම කියලා දෙන්නේ රෝසාතු බද්දය ගැන. හොඳයි එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනින්ම හම්බ වෙමු.